දැන් මේකේ තියෙනවනේ බං ගුත්තිලකායේ මෙහෙම ප්‍රශ්න. වැත්තෑවේ හිමියෝ ප්‍රතිභාපූර්ණ කවියාන කෙනෙකි පැහැදිලි කරන්න. මේ බලපන්. වැත්තෑවේ හිමියෝ ප්‍රතිභාපූර්ණ කවියාන කෙනෙකි. වැත්තෑවේ හිමියෝ ප්‍රතිභාපූර්ණ කවියාන කෙනෙකි. වැත්තෑවේ හිමියෝ ප්‍රතිභාපූර්ණ කවියාන කෙනෙකි පැහැදිලි කරන්න. හොඳට බලන්න. හොඳට බලන්න මං කියන එක. වැත්තෑවේ හිමියෝ ප්‍රතිභාපූර්ණ කවියාන කෙනෙකි පැහැදිලි කරන්න. දැන් මේ ලකුණු 15ක් නේ. දැන් ප්‍රතිභාව කියන්නේ මොකද්ද කියලා පන්ති පටන් ගන්න පුල් මාසේ කියලා දුන්නේ. ප්‍රතිභාව කියන්නේ මොකද්ද? අපූර්ව වස්තුවක් නිර්මාණය කිරීමේ හැකියාව. දැන් මේ වගේ ප්‍රශ්නයක් අහුවම කට්ටිය හිතන් ඉන්නවා යා ඔහේ උදාහරණ. කවියෝ ප්‍රතිභාව නිසා තමයි කවි ලියන්නේ. ඔයා මේකට ලස්සන හැඳින්වීමක් මුලින්ම ගන්න. ඔයා කියන්නේ වැත්තෑවේ හාමුදුරුවෝ ගුත්තිලකාවේ රචනා කරන්න ගුත්තිල ජාතකයේ මුල් කර ගත්තා. කෝට්ටේ යුගයේ ලියවෙච්ච ඊටාම විශිෂ්ට ඛණ්ඩකාව්‍යයක් විදිහට ගුත්තිලකාවේ හඳුනා ගන්න පුළුවන්. ගුත්තිලකාවේ කවි කියවීම ඇතුලේ වැත්තෑවේ හිමියන්ගේ ප්‍රතිභා පූර්ණත්වය මනාව හඳුනාගත හැක. ඔච්චරයි. ප්‍රශ්නේ හැම වෙලේම එකතු කරන්න. ප්‍රශ්නේ හැම වෙලේම හැඳින්වීමට දාන්න. ඔයා කියන්න වැත්තෑවේ ආමුදුරුවන්ගේ ප්‍රතිභා පූර්ණත්වය මෙහෙම හඳුනා ගන්න පුළුවන්. ඊර්වසේ ගන්න. උදේනීපුර සැලකිනි වර්ණාවේ සුරාවෙන් මත්වින් ආර්තනය දෙන පුද්ගලයා පිළිබඳ විමසීම. ඔයා කියන්න ගුත්තිල කාව්‍යයේ උදේනීපුර වර්ණනාව කියලා කියන ඉතාම සුන්දර වර්ණාවක්. සහෘදයාගේ හිතේ චිත්‍රරූප මැවෙන අන්දමින් රචනා කරලා තියෙන කවි ගොඩක් එකතු වෙලා තියෙන වර්ණාවක්. මේ උදේනීපුර සැනකෙළිය කියලා කියන්නේ සල්ලාල ජනතාව නැත්නම් විනෝදකාමී ජනතාව හිටපු නගරයක පැවැත්වෙන සැනකෙළියක්. මේ සැනකෙළියේ මිනිස්සුන්ට බොන්න, කන්න හැමදේම තිබ්බා. සමහර මිනිස්සු මත් වෙලා නැටුවා. සමහර මිනිස්සු මත් වෙමින් නැටුවා. සමහර ගෑනු ළමයි ගී සින්දු කිව්වා. සමහර අය එක එක ක්‍රීඩා කරා. ඊටාම සුන්දර සැනකෙළියක්. ඒ සැනකෙළිය ගැන කියන විදිහෙන් අපිට අපේ හිතේ චිත්‍රරූප මැවෙනවා. එක් සුරාවෙන් මත් වෙච්ච මිනිස්සෙක් එයාගේ මත් විතත් අතින් අරගෙන නටන විදිහෙන් වැත්තෑවේ හාමුදුරුවන්ගේ ප්‍රතිභා පූර්ණත්වය අපිට හඳුනා ගන්න පුළුවන් කියලා ඕනනම් කවිය දාන්න. කවිය දාලා විස්තරයක් ආයෙ කරන්න. මොකද කවිය? රැගත් සුරා පිරෝ වෙතින් සුරත් තඹුරු පෙතිසෙනතින් පුවත් නොදැන බමන මතින් නටත් අයෙක් සුරා මතින්. ඕක ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. රැගත් සුරා පිරෝ වෙතින් අතට පිරිච්ච මත් විතක් අරගෙන අරක්කු ටිකක් හරි මොනවා හරි බොන රෙද්දක් අරගෙන සුරත් තඹුරු පෙතිසෙන හොඳටම බීලා සුරත් වඩාත් රතු පාට වෙලා සූ කියන්නේ වඩා රත් කියන්නේ රතු පාට සුරත් තඹුරු පෙති විලසින් රතු පාට වෙලා ඇස් දෙක හරියට ගොරක වගේ ගොරක ඇතුලේ තියෙන්නේ ගොරක මත වගේ රතු වෙලා ඔයා කියන්න මේ වඩාත් රතු පාට ඇස් දෙකෙන් අංක 1 මෙයාගේ අධිකතර මත්භාවය පැහැදිලි වෙනවා. ඕනම මිනිස්සෙක් මත් වුණාට පස්සේ කාමුකයි. ඒක අනිවාර්යෙන් කියන්න බය නැතුව ලියපල්ල A-level-නේ. දෙවෙනි එක ඒ රතු පාට වර්ණයෙන් කාමුකත්වය පැහැදිලි වෙනවා. ඒ වගේමයි අපිට ඕනනම් කියන්න පුළුවන් රතු පාටෙන් රෞද්‍ර බව, භයංකාර බව පැහැදිලි වෙනවා. එයා බීලා වෙරි වෙලා නටන විදිහේ අපේ හිතේ මැවෙනවා. යා නටන විදිය හිතේ මවවනවා. මොකෙන්ද? අර එකතු කරලා දින හල් ලකුරු වලින්. මම මතකද කිව්වා රැගත් සුරා පිරු විතින් සුරත් තඹරු පෙති සෙනෙතින් පුවත් නොදැන බමන මතින් නටත් අයෙක් සුරා මතින්. මේ රැගත් කියන අරක්කු අරගෙන රැගත් අර බීලා වෙරි වෙලා මෙහෙම යන විදිය අපි ඔක කියලා දුන්නා. මතකද? රැගත් කියද්දි මෙහෙම හල්ලකුරෙන් කරන්නේ මොකද්ද? වැටෙන්නේ නැතුව ඉන්න try කරන විදිහ. මැවෙන්නේ නැද රැගත් කියද්දි කොහම. ආයෙ මොකද කරන්නේ? වැටෙන්නේ නැහැ. අරකු ටික වට ගන්නෙත් නැහැ. කොහොම හරි කෙලින් එනවා.
අරගෙන මොකද කරන්නේ? ආයෙ ඔහම අර විහිලා ඔහම යන්නේ. සුරත්. රගත් සුරා පිරු විතින් කියදී චුට්ටක් මෙහෙම කෙලින් වෙලා වේගෙන් ගිහලා ආයෙ ඔහම වැටෙන්නේ නතර වෙනවා. විතින් හල්ලකුරෙන් කරන්නේ මොකද්ද? අර වැටෙන්නේ නැතුව ඉන්න වෙරදාරන විදිහ ලියවිලා තියෙනවා. එහෙනම් බම් ප්‍රතිභාව නෙමෙයිද කියහන්කෝ මේක? අපූර්ව වස්තුවක් නිර්මාණය කිරීමේ හැකියාව නෙමෙයිද? හැඳින්වීමට ගන්නෑ ප්‍රතිභාව කියන අපූර්ව වස්තුවක් නිර්මාණය කිරීමේ හැකියාව කියලා. එහෙනම් ඔයා හිතන්න වඩාත් වෙන්නට අම්මට සිරිවෙන්න ගසලා මේක අරක්කු සොට්ටෙක්කුත් තියන් ඇවිදින විදිහ නටන විදිහ අපේ හිතේ මැවෙන්නේ නැද්ද කියන්නකෝ? මැවෙනවා. ඉතින් ඒක ප්‍රතිභාව නෙමෙයිද? ප්‍රතිභාව. අන්න ඒක ලියන්න. එතකොට ඊළඟට කියන්න මේ තරුණ තරුණියෝ ගී සින්දු ගයමින් සතුටුන ආකාරය. වා කියන්න මේක ඇතුලේ තරුණයෝ විතරක් නෙවෙයි තරුණියොත් ගී සින්දු කිය නැටුවා. ඒ නටන විදිහ සජීවීව වැත්තෑවේ හාමුදුරු ඉදිරිපත් කරේ මෙම කෙලිමින් තන තන ලන්දු දෙන මෙන් කමාම බින්දු කියමින් සොඳ ගී සින්දු ඇසුවන් සිද්දුක සින්දු. අසන මිනිස්සුන්ගේ හිත සැනහෙන විදියට මෙයාලා සින්දු කිව්වා. ප්‍රතිභාව තමයි. ඊළඟ කියන්න ගුත්තිල කාව්‍ය අපිට හම්බෙන ප්‍රධාන චරිතය ගුත්තිල. ප්‍රතිපක්ෂ චරිතය මූසිල. මේ මූසිලගේ චරිතය වක්‍රාකාරව වර්ණනය කරනවා කොහොමද? මූසිල උපහාසයට ගන්නවා වක්‍රාකාරව. මූසිල කියන චරිතයට වීණා ගහන්න බෑ කියලා එක පෙන්වන්න මොකද්ද කරේ? ඒක වෙන උපහාසාත්මකව පැහැදිලි කරා. කොහොමද කරේ? මේ තියෙන කවිය අඳමව්පිය දෙදෙන ඔහු වයන බව නොමදන කති වෙන මීයන සුසුයයි අත වැසූස කියන. වීණාව මීයෝ කනවා කියලා කිව්වා. ගුත්තිලගේ අම්මයි තාත්තයි යන්දයි. හැබැයි අම්මයි තාත්තයි යන්ද වුණාට එයාට හොඳට කන් ඇහෙනවා. හැමදාම හවසට ගුත්තිල වීණා ගහන සද්දේ ඒ අම්මයි තාත්තයි අහගෙන ඉන්නවා. ගුත්තිලගේ වීණා අහන කොච්චර මිහිරිද කියනවා නම් ගුත්තිලගේ ගෙවල් වටේ කුරුල්ලෝ කූඩු හදාගෙන ඉන්නවා ගුත්තිලගේ වීණා අහන්න. මූසිල ගුත්තිලගෙන් වීණාව ඉගෙන ගන්න ගියාට පස්සේ එයා දැකලා වීණාව අරගෙන වාදනය කරනවා. ඒ වාදනය කරන එක අහගෙන ඉන්න අම්මයි තාත්තයි වීණාව මීයෝ කනවා කියලා සූසූ ගාලා එලවන්න හදනවා. වීණාව ගහන විදිහයි වීණාව මීයෝ කන විදිහයි හඬවල් දෙකක්. අර තත් රිදවා වැයීම මේකේ පැහැදිලි වෙනවා. එහෙනම් ඒක ප්‍රතිභාව නෙමෙයිද? සියුම්ම උපහාසයට ලක් කරේ නැද්ද? නෝන්ඩි කරේ නැද්ද? නක්කලයට ලක් කරේ නැද්ද? අනේ යකෝ මේක වීණා ගහන්න චුට්ටක්වත් බැරි එකක් කියලා එකෙන් පේන්නේ නැද්ද වක්‍රාකාරව? යකෝ මීයෝ කන එකයි වීණාව ගහන එකයි දෙකක් නේ බා. පේන්නේ නැද්ද වෙන වෙනම? පේනවා. අන්න ඒක පැහැදිලි කරනවා. ඕකටම ගන්න. මේ තව කවි ටිකක් දාලා දැන් මේ වෙන වෙලඳ දනෝ පෙන්වයි මනනද ඒ කවියත් ගන්න. එදා සාතුටු නොවන ඒ වෙලඳ දනන්ගේ මන ඒ ඕන එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මූසිලගේ වීණාහඬ දැන් ගුත්තිල සහ මූසිලගෙන් ගුත්තිල වීණාව ඉගෙන ගන්නවා. වීණාව ඉගෙනගෙන ඉවර වෙලා එයත් රජමාලිගාවටම වීණා ගහලා හරි හම්බ කරගෙන ජීවත් වෙන්න තීරණය කරනවා. රජතුමා තමයි පටල ගන්නේ වීණා තරඟයකට. ඒක අනිවාර්යෙන් ලියන්න. කවුද පටල ගන්නේ? රජතුමා. මූසිල කොයි වෙලාවකවත් වීණා තරඟයක් කිල්ලුවද? නැහැ. රජතුමා තමයි පටලලා දෙන්නට වීණා තරඟයකට ආරාධනා කරන්නේ. ගුත්තිල සහ මූසිලගේ වීණා තරඟයේ වෙලාවේ මූසිලගේ වීණා හඬ පරයා කියන්නේ පරයට නෙමෙයි වැඩි කරන කියන එක. මූසිලගේ වීණා හඬ පරයා ගුත්තිලගේ වීණා හඬ එනවා උඩට. ඒක 100,000 ගුණයෙන් පැතිරෙන්න පටන් ගන්නවා. මනුෂ්‍ය ලෝකයේ, සත්ත්ව ලෝකයේ, දිව ලෝකයේ යන 3 ලෝකෙටම පැතිරෙනවා. අන්න ඒක වීණා හඬ ටිකෙන් ටික වැඩි වෙන විදිය කොහොමද ලිව්වේ? දිය ගොස පල්ල කෙරමින් සපෙමිනි. ගිය තන ඉස්වාරන් මුතුමිනි. ගිය දිය නද එනමෙන් ගෙනමිනි. 100 ගුණයෙන් වෙනවා. එකම වචන එක ළඟ යොදනකොට අපි කියනවා පුනරුත්තිය කියලා. එනම් මේ අනුප්‍රාසාත්මක පද පාවිච්චි කිරීම අතනේ දිය ගොස්ස කියද්දී ටිකෙන් ටික අර වීණා හඬ යන විදිය අපේ හිතේම වෙන්නේ නැද්ද? ගිය තැන ටිකෙන් ටික යනවා චුට්ට යනවා වැඩි වෙලා. ඒක නැද්ද මේකේ? තියෙනවා. අන්න ඒක කියන්න. ඊට පස්සේ ඔයාලට ඕනනම් කියන්න පුළුවන් මූසිලගේ වීණා හඬ කොච්චර ලස්සනද කියනවා නම්
මනමත් කරවන දරමුරු දෙරනා රසවත් වන වෙන නදනද කරන සවනොත් සඳසුරම් පුරංගන ලොබ දෙවුණා නොදනිත් දරුවන් එකින් කරනවා. ගුත්තිලගේ වීණා හඬේ මිහිරි බව පැහැදිලි කරන්න එයා තවත් පාවිච්චි කරා මොකද? නොදනිත් දරුවන් නැකෙන් ගටුණා. අම්මලා දන්නේ නැහැ එයාගේ උකුලෙන් දරුවෝ බිමට වැටිලා. වෙන්න පුළුවන් වැඩක්ද? දැන් මොකද්ද මේ කියන්න ඕන? මූසිලගේ වීණා ගුත්තිලගේ වීණා හඬේ තරම් ලස්සනයි. පුරවරේ හිටපු කාන්තාවෝ දරුවොත් අරගෙන ගුත්තිලගේ මූසිලගේ වීණාව අහන්න ආවා. ගුත්තිලගේ වීණාහඬ කොච්චර ලස්සනද කියනවා නම් තමන්ගේ උකුලේ හිටපු දරුවා ඇකෙන් බිමට වැටලා. එයාලා දන්නේ නැහැ. ඕඩෝනම් ගන්න. සේනාවේ චතුරාංගනී සේනාව නැත්නම් රත්තුමාගේ ආරක්ෂාවට ආපු සේනාව. සේනාවේ හිටියා සෙබළු දන්නේ නැහැ නොදනිත් අතිනවි ගිලිහෙන බවනොම දත්තෝ අතින් ආවුද බිමට වැටලා. කවුරුවත් දන්නවද? ප්‍රතිභාව තමා. ඊළඟට ගන්න සුරංගන රැඟුම් වර්ණනය ප්‍රතිභාව තමයි. දිව්‍යාංගනාව 900ක් දෙනා අහසින් බිමට ඇවිල්ලා සුරංගනන්ගේ සහ නරංගනන්ගේ වෙනස පැහැදිලි කරමින් එයා නර්තනයේ ලියදිත විදිහ රූ රැසේ අදිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පවා රන් රසේ එක්වන ලෙසේ වෙන නාද නූපා තබ තබා. ඒ නටපු විදිහ ගැන කියන එක ප්‍රතිභාව නෙමෙද? ප්‍රතිභාවන්නේ ටික ගන්න. අපි කියනවා මෙන්න මේවට මොකද්ද? ප්‍රතිභාව නැත්තම් අපූර්ව වස්තුවක් නිර්මාණය කිරීමේ හැකියාව. ඊට ලියන්න උත්තරේ. ඒ තොරතුරු අනුව පැහැදිලි වන්නේ මෙන්න මේක. ඔච්චරයි. අමාරුද? මොනකට අමාරු වෙන්නේ? ඔන්න ඔය ටික ලියන්න. පැහැදිලිද?